right මේක ඇවිල්ලා magnetism lesson එක ගැන අපි පොඩි revision එකක් ගන්නෙ. අපිට එදා මේ අපේ revision එක වෙලාවේ miss වුණානේ magnetism part එක ඒකයි. මේක මම ගොඩක් short කියාගෙන යන්නම් නැත්තම් ලොකු කතා ඕනේ නැහැ. අපි ගොඩක් short and sweet වැඩි ඉවරයක් කරලා magnetism ගැන කතා කරද්දී first of all we should know what is a magnetic field. හරිම සරලයි. magnetic field එකක් කියන්නේ මුලින්ම example එකක් කියන්න. අපි හිතමු principal school එකේ principal ගැන හිතුවම මේ principal ට power එක තියෙන්නේ කොහෙද? ළමයිගේ කොණ්ඩේ කපන්න කියන්න පුළුවන්, right? ඊට පස්සේ school uniform එක ඇදයක් ගැන මොන හරි කතා කරන්න පුළුවන්. ළමයිගේ විනයක් ගැන විනයක් ගැන මේක නිකන් concept එකක් හරි. එහෙම්මම නෙමෙයි. මම කියන්නේ දැන් එක්ක homework කරේ නැහැ කියලා බයින්න හරි මේ මොන හරි කරන්න පුළුවන්. එයාගේ power එක තියෙන area එක ඇතුලේ නේද? school එකේ boundaries ඇතුලේ නේද එයාට මොන හරි කරන්න පුළුවන් principal ට. like that way මේ magnetic field එකක් කියන්නේ magnet එකකට එයාගේ වටේත් එයාට තියෙනවා මෙන්න මේ වගේම area එකක්. ඒතර මෙන්න මේ area එක ඇතුලේ තමයි එයාට magnetic power එක තියෙන්නේ. ඒ කියන්නේ මම මෙතනින් metal එකක් තිබ්බොත් metal එක මෙයාට attract කරගන්න පුළුවන්. මොකද්ද? එයාගේ magnetic field එක ඇතුලට අපි metal එක ගෙනාවට පස්සේ magnetic field එකෙන් එළිය කොච්චර තිබ්බත් වැඩක් නැහැ. එයාට magnetic power එකක් නැහැ අර attract කරගන්න. first of all ඕක දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ අපි කතා කරනවා magnetic effect of a current කියන කතාව. Very simple. This was first found by Hans Christian Ørsted scientist. එයා මොකද්ද දැක්කේ? when a current is carrying through a conductor කරා current එකක් තියෙද්දි around ඒක වටේට there is a magnetic field. ඕක තමයි මුලින්ම මෙයා දැක්ක කතාව. දැන් ඕක දැක්කට වැඩක් නෑ. ඕක direction එක හොයන්න බෑ. ඕක direction එක හොයන්නේ Maxwell කියන scientist. එයාගේ corkscrew rule එක තමයි යා මුලින්ම අපිට දෙන්නේ. හැබැයි මේක වැඩක් වෙන්නේ නෑ දැන් වෙද්දි. මොකද දැන් වෙද්දි මේ cork එක කියන දේ පාවිච්චි වෙන්නේ නෑ. ඒක නිසා අපි මේ corkscrew එක ගැන ලොකුවට දන්නේ නෑ. ඒ නිසා දැන් අපි පාවිච්චි කරන්නේ right hand grip rule එක. හරිම සරලයි. right hand එක ගත්තා. ඔයගේ conduct එක ඒ hand එකෙන් ඔය grip කරන්න. this like this. මෙන්න මේ conduct එක නම් ඔන්න දැන් මම grip කරා. මෙන්න grip කරද්දි මේ four fingers වලින් අපිට එනවා magnetic field එකේ direction එක thumb එකෙන් එනවා. magnetic field එකේ direction current එකේ direction එක. දැන් මේක කියමුකෝ ඔය current carrying conduct එක. current carrying conduct එකේ මෙන්න මේ direction එකට current එකක් යනවා. ඔන්න දැන් මම ඒක අරගත්ත අතට අරගත්තම මේ current එක තියෙන මෙන්න මේ direction එකට මේ මගේ grip එක මෙහෙම තියෙන්නේ. මේ උඩින් එළියට එනවා. right. අපි out of the plane පෙන්නන්නේ මෙන්න මේ විදිහට dot එකකින් into the plane පෙන්නන්නේ මෙන්න මේ විදිහට cross එකකින්. මේකත් හරිම සරලයි. හිතන්න arrow එකක් ගන්න. ඔයගේ පැත්තට arrow එක එද්දි අපේ දකින්නේ ඒකේ point එක. මේ point එක මේ. ඔයාලට පේන්නේ point එකක් එනවා. මැරෙන්න චුට්ටකට කලින් ඔක වැදුන මැරුණා. ඊට චුට්ටකට කලින් ඔයා දකින්නේ මේ point එක. right. ඔයා arrow එක යවුවා නම් ඔයා දකින්නේ මෙන්න මේ cross එක. හරි මේ arrow එකේ පිටිපස්සනේ පේන්නේ. ඕක තමයි ඔතනින් පෙන්ලා තියෙන හරිම සරල concept එක. ඇති දෙයක් නෑ. right. ඕකෙන් තමයි direction එක හොයාගන්නේ. ඊට පස්සේ ඔතනින් පස්සේ අපිට කතා කරන්න තියෙනවා force acting on a current carrying conductor placed in a magnetic field කියලා. මේකත් හරි සරලයි. මොකද්ද මේකේ වෙන්න ඕනි? අපි මෙතනදී කරන්න ඕනි අනිවාර්යයෙන්ම conductor එකක් ගෙනියලා magnetic field එක තියන්න ඕනේ. හරිද එතකොට? නෑ. මේ conductor එකේ current එකක් යන්න ඕන. current carrying conductor placed in a magnetic field. ඔහොම වුණාම මෙන්න මේ conductor එක උඩ මේ conductor එකට field වෙනවලු force එකක්. ඔක තමයි force acting on a current carrying conductor placed in a magnetic field කියන concept එක අපි කතා කරන්නේ. එතකොට මේක නිකන් තියලා හරියන්නේ නැහැ. මේක හැමතිස්සෙම තියන්න ඕනේ මේ current එක යන්න ඕන magnetic field එකේ direction එකට perpendicular. ඔයගොල්ලෝ 121 page එකේ බැලුවොත් පේනවා ඒ diagram එකේ මේ තියෙන්නේ. මෙන්න මෙතන බලන්න. මෙන්න මේක පොඩ්ඩක් හොඳට බලන්න. එතකොට තේරෙයි කොහොමද මේ perpendicular තියනවා කියන කතාව. මම මේ ගොඩක් short කියාගෙන යන නිසා මම ඉක්මනට ඒවා කියනවා අඳින්න යන්නේ නැහැ. right. එතකොට දැන් මේකෙදි අපි මේක දැන් direction එක මේක ඇත්තටම මේ magnetic field එකේ මේ force එක depend වෙන්නේ මේ force එකට force එකේ strength එක ඇත්තටම depend වෙනවා factors තුනක් යටතේ. එකක් තමයි magnitude of the current flowing through the conductor එක through යන current එකේ magnetic field එකේ conductor එක through යන current එකේ magnitude එක එකක්. ඊට පස්සේ magnetic field එකේ strength එක. ඊට පස්සේ length of the conductor. ඔන්න ඔය factors තුන යටතේ තමයි අපේ force එක කොච්චර මොන වගේ force එකක්ද කොච්චර value එකෙන් ඒ force එකේ magnitude එක depend වෙනවා ඔන්න ඔය factors තුන මත. right. මතක තියාගන්න. ඊට පස්සේ දැන් මේක direction එක හොයන්න අපිට rule එකක් ඉදිරිපත් කරන scientist කෙනෙක්. යාගේ නම තමයි මොකද්ද? Fleming. Fleming අත් දෙකෙන්ම rules දෙකක් කියලා දීලා තියෙනවා. මෙන්න මේකට අපි පාවිච්චි කරන left hand එක. මම කියන්නම් කොහොමද මේක
පටලෙන්නේ නැතුව මතක තියාගන්න කියලා. අපි පස්සේ කතා කරන concept එක තමයි induce current කියන එක. induce current කියන්නේ induce කරනවා කියන්නේ සාමාන්‍ය චුට්ටක් නිකන් බලෙන් කරනවා වගේ. induce කරනවා. අපි බලෙන් කරන්නේ. ආයෙ වගේ induce කරන දේවල් වලට අපි පාවිච්චි කරන්නේ. දැන් බලෙන් කරන්නේ නෙමෙයි මම ලියන එක බලෙන් කරන්නේ නෙමෙයි. බලෙන් තමයි මම ලියන්නේ. ඒතර මේ බලෙන් කරන දේට මම පාවිච්චි කරන්නේ මොකද්ද මගේ? right hand එක. ඒතර මේ බලෙන් කරන දේවල් වලට අපි සාම right hand එක ගැන call එකක් answer කරත් ගොඩක් වෙලාවට අපි අත යන්නේ right hand එකට. මේ ඇවිල්ලා right handers ගැන මම කතා කරන්නේ. ඉතින් එතකොට ඒ වගේ induce කරන කතාවට එන්නේ right hand එක. ඒ force acting on current carrying conductor placed in magnetic field කියන concept එක ගැන කතා කරන්නේ නේ left hand එක. ඒතකොට left hand එකේ මේ concepts දෙකේදීම අපේ middle finger එකෙන් හැමතිස්සෙම එන්නේ current එකේ direction එක, direction of the current. thumb එකෙන් එනවා force එකේ direction එක. ඊට පස්සේ pointing finger එකෙන් අපිට මොකක්ද දෙන්නේ? magnetic field එක අපිට එනවා. right? ඔය චුට්ට ඔය ටික මතක තියෙන්න ඔච්චරයි. very simple. හරි. ඊට පස්සේ loud speaker එකේ concept එක ගැන පොඩ්ඩක් ඉක්මනට මම කියන්නම්. loud speaker එක ගත්තොත් මේ තියෙන loud speaker එකත් හරිම සරලයි. ඇති දෙයක් නෑ. මේක මාරම simple concept එකක්. loud speaker එකේ මේ වගේ තියෙනවා cone, මේකට කියනවා cardboard cone එක. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ coil එක. මේ coil එකට connect වෙලා තියෙන external circuit එකක්. ඒතර මේ external circuit එකට අපි දෙන්නේ මෙතන තියෙනවා E එකක් වගේ ඔකම පොතේ පෙන්නේ E නෙමෙයි ඔතන තියෙන ring magnet එකක්. හරි. right. මෙන්න මෙතනට අපි දෙනවා AC current එකක්. alternating current එක. alternating current means a current in which the direction changes over time. මේ current එකේ direction එක always changing over time. ඒ කියන්නේ time එකත් එක්ක change වෙනවා. ඒ කියන්නේ current එකේ direction එක change වෙනවා කියන්නේ අපිට මතකයි දැන් මේ left hand එකේ rule එකෙන් බැලුවම මේ current එකේ direction එක change වෙනවා කියන්නේ definitely force acting direction should also be changed. Force acting direction should also be changed. That means මෙන්න මේ changing force එක නිසා අපේ moving force මේ moving direction එකත් වෙනස් වෙන්න ඕනි. මේ coil එකේ moving direction එක වෙනස් වෙනවා. එතකොට moving direction එක වෙනස් වෙනවා කියන්නේ මේ back and forth motion එකක් තමයි මේකට තියෙන්නේ. සාමාන්‍ය මේ back and forth motion එකක් ගොඩාක් high එකෙන් වෙද්දී අපි ඒකට කියනවා vibration එකක් කියලා. එතකොට මෙන්න මේ coil එකත් එක්ක set වෙලා තියෙනවලු මෙන්න මේ cardboard cone එකක්. එතකොට මේ coil එක vibrate වෙද්දී මෙන්න මේ cardboard cone එකත් vibrate වෙනවා. එතකොට මෙන්න මේ vibrate වෙන cardboard cone එක ගාව තියෙන air particles උත් vibrate වෙනවා. ඒකත් එක්ක sound එකක් හැදෙනවා. හරිම සරලයි. ඔක තමයි speaker එකේ කතාව. හරි. speaker එකේ කතාව. very simple. මතක තියාගන්න මෙතනට දෙන්නේ AC current එකක් කියන එක. මේ direct current එකක් එක්ක නම් වැඩ වෙන්නේ නැහැ. right. ඊට පස්සේ අපිට motor එක ගැන කතා කරන්න පුළුවන්. DC motor. මුලින්ම අපි simple DC motor එකක් ගැන චුට්ටක් ඉගෙන ගමු. concept එක ඉගෙන ගන්න. ඒකට තියෙනවා මෙන්න මේ වගේ battery එකක්. right. චුට්ටක් බලන්නකෝ. මෙන්න මෙතන තියෙනවා අපේ මේවට කියනවා nails, thumbnails. පස්සේ මෙන්න මේ විදියට අපේ coil එක අපිට අඳ ගන්න පුළුවන්. මේ මෙතන අඳින්නේ මම 180 කැරකුණාට පස්සේ coil එක. right ඔය වගේ තමයි තියෙන්නේ. දැන් බලන්න මෙතන තියෙනවා magnet එකක්. මෙතන තියෙනවා magnet එකක් set කරලා මේ magnet එක හැමතිස්සෙම තියෙන upward magnetic field එකක්. right බලන්නකෝ දැන් current එක යන්නේ හැමතිස්සෙම positive to negative. electrons flow වෙන්නේ negative to positive, current එක flow වෙන්නේ positive to negative. electrons flow වෙන්නේ negative to positive, right? ඔන්න දැන් current එක යනවා positive to negative. හරි. කොහොම ආවා? එතකොට මෙන්න මෙතනින් මේ පැත්තට යන්න ඕන, මේ පැත්තට යන්න ඕන. right. දැන් මෙතනත් බලන්න මෙහෙම ආවා, current එක ආවා, current එක ගියා. right. මෙතනින් මේ පැත්තට යන්න ඕනේ. මෙතනින් මේ පැත්තට යන්න ඕන. right. දැන් මම කන්සිඩර් කරන්නේ මෙන්න මේ points දෙක විතරයි. මට එතකොට මේකේ rotation direction එක හොයාගන්න පුළුවන්. ඒක කොහොමද? right අපි හිතමු මොන හරි පොතක්. right මේ පොත කියලා හිතන්නකෝ. right. මේ පොත ගත්තම මේ පොතේ rotation direction එක අපිට හිතන්න පුළුවන්. මෙන්න මේ points දෙක. මෙන්න මේ point එකයි මේ point එක කන්සිඩර් කරලා මේ අපි දෙන force එකත් එක්ක මේක කැරකෙන්නේ මොන පැත්තටද කියලා හරි සරලව අපිට හිතන්න පුළුවන්. මේ force එක මේ පැත්තට දුන්නොත් උඩින් මේ පැත්තට එනවා. මේ යටින් force එක මේ පැත්තට දෙද්දි මේක මෙහෙම යනවා. ඒක නිසා අපිට මේ වගේ points එකක් කන්සිඩර් කරලා මේකේ rotating direction එක හරිම සරලව හොයාගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි දාලා බලමු left hand rule එක. right magnetic field එක තියෙන උඩට current එක මේ පැත්තට මෙතනින් එළියට force එකක් එනවා. right. ඒ කියන්නේ දැන් මේක නිකන් ඔහොම එළියට අදිනවා වගේ. ඊට පස්සේ යටින් දාලා බැලුවොත් magnetic field එක උඩට current එක මේ පැත්තට එතනින් ඇතුළට වගේ. කියන්නේ මේකේ rotation direction එක තියෙන්නේ හරියට මෙන්න මේ වගේ. ඔය පැත්තට තමයි කරගෙන්නේ. මෙන්න මේ පැත්තට තමයි කරගෙන්නේ. දැන් මෙතනට දාලා බලන්න. magnetic field එක උඩට current එක මේ පැත්තට
මෙතනින් මෙයාව යටින් එළියට අදිනවා. උඩින් මේ පැත්තට අදිනවා. දැන් තියෙන ඩිරෙක්ෂන් එක අනිත් පැත්තට. මේ අදිනවා කියන එක තේරුම් නැත්නම් හිතන්න මම මෙතනින් පොඩි ත්‍රෙඩ් එකක් ගැට ගැහුවා උඩිනුත් පොඩි ත්‍රෙඩ් එකක් ගැට ගැහුවා උඩ ත්‍රෙඩ් එකෙන් මේ පැත්තට අදින්නේ යට ත්‍රෙඩ් එකෙන් එහා පැත්තට අදිනවා. ඒතර මේක කැරකෙන්න try කරන්නේ මේක මම ඇඳලා තියෙන හරි නේද? පොඩ්ඩක් ඉන්න බලන්න. right. දැන් මේක මෙන්න මෙහෙම මේ පැත්තට තමයි කැරකෙන්නේ නේ. ඒක අර 3 dimensionally හිතන්න ඕන. මේක නිකන් අර මේ පැත්තට තමයි කැරකෙන්නේ. දැන් මේක මෙහෙම කැරකෙද්දි මේක කැරකෙන්නේ අර පැත්තට. right 3 dimensionally හිතන්න. හරි හැමතිස්සෙම දැන් මේක හිතන්නකො මේ තියෙනවා. මේ තියෙන්නේ. දැන් මේ force එක උඩ force එක එළියට එනවා යට force එක යට ඇතුල් පැත්තට දෙන්න. ඒතර මේක මේ විදිහට කැරකෙනවා. right. දැන් ඔන්න මේ පැත්තට ඇවිල්ලා තියෙන මෙතනට ආවා. දැන් මෙතනදී force එක දෙන්නේ අනිත් පැත්තට. මේ පින්තූර දෙකත් එක්ක හිතන්න මේ පැත්තේ පින්තූර තියෙනවා මේ පැත්තේ පින්තූරේ නැහැ. ඔන්න පින්තූරේ තියෙන පැත්තේ තිබ්බා. අපි force එක දුන්නාම මේක මෙහෙම කැරකිලා ඔන්න පින්තූරේ නැති පැත්තට ආවා. 180 කැරකිලා තියෙන. දැන් මෙතනදී ආයමත් force එක මේ පැත්තට දුන්නාම මෙහෙම කැරකෙන්නේ. අමාරු කේස් එක මේක මෙහෙම කැරකි තියෙනවා. වැඩක් තියනවාද? අපි මෝටර් එකක් සාමාන්‍යයෙන් ගන්නේ rotational motion එකකටනේ. රවුමක් කැරකිලා ඉවර වෙන්න ඕනේ. ඉතින් එහෙම වෙන්නේ නැත්නම් මේකේ තේරුමක් තියනවාද? තේරුමක් නැහැ. එහෙනම් ඒකට අපි පොඩි මේක ගැන හිතේදී සයන්ටිස්ට්ට පොඩි අදහසක් එනවා. මෙන්න මේ වගේ පොඩි දෙයක් කරලා බලුවා නම් හරිනේ කියලා. මොකද්ද කරන්නේ? අපේ මේ කොයිල් එකේ තියෙන වයර් එක මම ගන්න. මේ වයර් එක තියෙන වයර් එකේ මෙහෙම coating එකක් තියෙනවා. insulated coating එකක් තියෙනවා. හරි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ වයර් එකක් දැකලා තියෙනවනේ. ඒක වටේ නිකන් අර කොළ පාටට එක එක જાතියට කේසින් එකක් තියෙනවා. හරි ඉන්සියුලේටින් කේසින් එකක් තියෙනවා. මෙන්න මේක භාගයක් වෙන විදිහට කපනවා. ආයෙතර දැන් කේසින් එක තියෙන්නේ එක කෑල්ලක විතරයි. අනිත් කෑල්ලේ ඕපන් වයර් එක තියෙනවා. මෙතන ඕපන් වයර් එක තියෙනවා. මෙතන වයර් එක. right. දැන් මොකද්ද වෙන්නේ? බලන්න මේ පළවෙනි එකේ මෙතන මම මෙන්න මේ කෑල්ල මම ලොකු කරලා ඇන්දොත් right. මෙහෙම වයර් එක තියෙනවා. වයර් එකේ දැන් කේසින් එක තියෙන උඩ. යට කෑල්ල ඕපන්. යට කෑල්ල ඕපන් මාර වැඩේ මේ. ඔන්න දැන් යට ඉඳන් එනවා මැග්නටික් ෆීල්ඩ් එක. ඇවිල්ලා බලද්දි කරන්ට් එකක් යනවා පේනවා. ආවුමයි මේ. කරන්ට් එකක් යනවා එයා දකිනවා. right. එහෙනම් යට ෆෝස් එකක් හදා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන ෆෝස් එක හැදෙනවා. දැන් මෙතනට ආවම බලන්නකො. මෙතන තියෙන්නේ මෙන්න මේ විදිහම තමයි. මේ මෙතන තියෙන විදිය මම මේ ඇඳලා තියෙන්නේ. right බලන්න මේ. කේසින් එක තියෙන්නේ දැන් යට. අර කෝට් මේ ඉන්සියුලේටින් කෝටින් එක නැත්නම් කේසින් එක තියෙන්නේ යට. මේ උඩ ඕපන්. දැන් මෙතනින් එන ඔන්න මැග්නටික් ෆීල්ඩ් එක ඇවිල්ලා බලනවා. කරන්ට් එකක් යනවා පේන්නේ නැහැ. නිකන් බිත්තියක් ගහලා වගේනේ. මේ ඉන්සියුලේටර් එකක් කියන්නේ ඒක අතුරු කරන්ට් එක යනවා පේන්නේ නැහැ. දැන් මැග්නටික් ෆීල්ඩ් ඇවිල්ලා බලද්දි ඉන්සියුලේටර් එක දකින්නේ. කරන්ට් එකක් යන්නේ නැහැ. කරන්ට් එකක් යන වයර් එකක් පේන්නේ නැහැ. එහෙනම් මෙතන ෆෝස් එකක් හදනවා. ෆෝස් එකක් හදන්නේ නැහැ. ඒතර මෙන්න මේ ෆෝස් එක නැහැ. මෙන්න මේ ෆෝස් එක නැහැ. ඒකත් එක්ක ඔය පැත්තට රොටේට් වෙන එක නවතිනවා. දැන් මොකද්ද වෙන්නේ? කලින් විදියට මේකේ තියෙන ෆෝසස් එක්ක මේක මේ පැත්තට රොටේට් වෙනවා. මේ පැත්තට රොටේට් වුණාට පස්සේ අර කලින් තියෙනවනේ මොමන්ට් එක. ඒ මොමන්ට් එකෙන්ම ඊළඟ සයිකල් එකත් කම්ප්ලීට් වෙනවා. ආයෙ මෙතනට ආවම ආයෙ රොටේට් වෙනවා. කලින් තිබ්බ මොමන්ට් එකත් එක්කම ඊළඟ සයිකල් එකත් කම්ප්ලීට් වෙනවා. මොකද්ද මොමන්ට් කියන්නේ? ටෙන්ඩන්සි ඔෆ් රොටේෂන්. ඉතින් මේ කලින් කැරකිච්ච එකත් එක්ක යට පොඩි ටෙන්ඩන්සි එකක් තිබ්බනේ. ඒකත් එක්ක මේකේ රොටේෂන් එක කම්ප්ලීට් කරගන්නවා. ඕක තමයි කතාව. දැන් මෙතන පොඩි අවුලක් තියෙනවා. half cycle එකකට විතරයි අපිට force එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ එක cycle එකකදී අපිට force එක දී ගන්න බෑ. අප්පා. ඒ කියන්නේ force එකේ යම් තාක් දුරකට අපිට මෙතනදී අපි force එක restrict කරලා තියෙනවා නේ. ඕක පාඩුවක්. ඇයි ඒ? අපිට සාමාන්‍ය මෝටර් එකක් පාවිච්චි කරන්නේ ෆෑන් එකක් කරකව ගන්න ටයර් එකක්. දැන් අපේ දැන් new trend එක මොනවද? electric vehicles නේ. electric vehicles වල මේ මොනවාද අපේ ටයර්ස් කරගෙන මෝටර්ස් හතරකින් තමයි. ඉතින් ඒ වගේ ටිකක් ලොකු ලෝඩ් එකක් කරකව ගන්න මෙන්න මේ වගේ එනර්ජි ලොස් එකක් තියෙන එක මාර ප්‍රශ්නයක්. හරි. මේ ෆෝස් එකේ පොඩි ලොස් එකක් තියෙන්නේ. ඒතර ඕකට පිළියමක් විදියට අපි පස්සේ හදාගත්තා DC මෝටර් එක මීට වඩා හොඳට. බලමු ඒක කොහොමද වැඩ වෙන්නේ කියලා. මේක තමයි simple DC මෝටර් එක. මං කිව්ව දේ තේරුම් ගත්තා. පොත චුට්ටක් කියව ගත්තා. කතාව ඉවරයි. හරි. තව 1 week නේ තියෙන්නේ. හරි. ඒ නිසා මේක මං අර එදා අපිට මේකේ මිස් වෙච්ච පාර්ට් එක නිසා තමයි මම මේක මෙච්චර ඉක්මනට කරගෙන යන්නේ. right. ඊට පස්සේ අපේ මේ මොනවාද සෙමින එකේ මිස් වෙච්ච පාර්ට් එක. ඊට පස්සේ අපිට ඔන්න තියෙනවා DC මෝටර් එක. මම අදින්නකො DC මෝටර් එක. right බලන්න. හරි මේකත් සරල දෙයක්. මෙන්න මම මුලින්ම අදිනවා ආමේෂ එක. මේක තමයි ආමේෂ එක. DC මෝටර් එකේ ආමේෂ එක මේ තියෙන්නේ. right මේක පේනවද? අවුලක් නැහැනේ. right ආමේෂ එකේ මෙතන හම්බ වෙනවා අපිට split rings. ආමේෂ කනෙක්ට් වෙලා තියෙනවා split rings. මේ නිකන් කොහෙන් හරි සෙට්ලා තියෙනවා කියලා හිතන්නකො කොහෙන්ද සෙට් වෙන්නේ කියලා වැඩි හිතන්න එපා.
මම ස්ප්ලිට් රින්ග්ස් වලින් එක ස්ප්ලිට් රින්ග් එක කෑල්ලක් කලර් කරගන්න පර්පස් එකක් ඇතුව ඒක කරේ රයිට් මෙන්න මේ ස්ප්ලිට් රින්ග්ස් ඊට පස්සේ මෙන්න මේ විදිහට බ්‍රෂස් වලට කනෙක්ට් වෙලා තියෙනවා බ්‍රෂස් වලින් මේක එක්ස්ටර්නල් සර්කිට් එකට කනෙක්ට් කරලා තියෙනවා රයිට් ඊට පස්සේ මේක දෙපැත්තෙන් තියෙනවා අපේ මැග්නටික් ෆීල්ඩ් එක එන මැග්නටික් පෝල්ස් මේක north මේක south right දැන් ඔන්න 180 කැරකුණාට පස්සේ මම ආය අදින්නම් ආමේෂ එක මෙන්න තියෙන ආමේෂ එක මෙන්න තියෙන ආමේෂ එක මේ තියෙන ආමේෂ එක මෙන්න තියෙන ස්ප්ලිට් රින්ග්ස් දැන් 180 කැරකිච්ච නිසා අර බ්ලැක් කලර් එකෙන් පාට කරපු කෑල්ල මේ පැත්තට ඇවිල්ලා තියෙන්න ඕන මේ බ්‍රෂස් කරකිනවද නෑ මේ රොටේෂන් එක වෙද්දී රොටේට් වෙන්නේ අපේ ආමේෂ එකයි ස්ප්ලිට් රින්ග්ස් විතරයි. නෑමත් මේක එක්ස්ටර්නල් සර්කිට් එකට ඉතින් කලින් විදිහටම කනෙක්ට් වෙලා තියෙන්නේ. බ්‍රෂස් කරකුන්නේ නෑනේ. රයිට්. දැනුත් තියෙනවා මේතන north pole එක තියෙනවා මෙතන south pole එක තියෙනවා. මේ ඉන්ස්ටන්සස් දෙකක් එතකොට මේක තව ලේසි වෙන්න මම මේකේ මාක් කරන්නම් මෙයා A මෙයා B මෙයා C මෙයා D. right. දැන් 180 rotate වෙච්ච නිසා දැන් මෙතන A එක එනවා මෙතන B එක එනවා මෙතන C එක එනවා මෙතන D එක එනවා මේ black color එක ගාව තිබ්බේ D මේ black color එක ගාව තිබ්බේ D හරි සරලයි right දැන් බලමු කතාව මොකද්ද වෙන්නේ කියලා දැන් ඔන්න මුලින්ම කරන්ට් එක යනවා බලන්න කරන්ට් එක ගියා කරන්ට් එක ආවා කරන්ට් එක ගියා right ඔහොම ආවා ඔහොම ගියා හරි මෙතනත් කරන්ට් එක මම මාක් කරන්න බලන්න හරිම සරලයි නේ කරන්ට් එක ඔය විදිහට යනවා right දැන් බලන්නකො පොඩ්ඩක් කරන්ට් එක එකම පැත්තට යනවා වගේ පෙරුණාට අපි මේ වගේම බලමු මේ නම්බරින් වලින් බලන්නකො මේකේ දැන් කරන්ට් එක ගිහින් තියෙන්නේ A B C D කියන ඩිරෙක්ෂන් එකට මෙතන කරන්ට් එක ගිහින් තියෙන්නේ බලන්නකො D C B A කියන ඩිරෙක්ෂන්. ඒ කියන්නේ කලින් කරන්ට් එක ගියපු ඩිරෙක්ෂන් එකට ඔපොසිට් ඩිරෙක්ෂන් එකට තමයි දැන් කරන්ට් එක ගිහින් තියෙන්නේ. දැක්කද? කරන්ට් එක කලින් ගියපු ඩිරෙක්ෂන් එකට ඔපොසිට් ඩිරෙක්ෂන් එකට තමයි දැන් කරන්ට් එක ගිහින් තියෙන්නේ. right. මොනවාරි වැඩක් වෙනවා වගේ පේනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් හරි කරන්ට් එකේ ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙලා තියෙන්නේ. දැන් මේකෙදිත් අපි රොටේෂන් එක ගැන හිතන්න ඕනි මෙන්න මේ පොයින්ට්ස් දෙක විතරයි. රොටේෂන් එක ගැන හිතන්න ඕනි මෙන්න මේ පොයින්ට්ස් දෙක විතරයි. දැන් කෙනෙක් තරක කරනවා මේ මාර කතාවක් නේ කියන්නේ මේ පොයින්ට්ස් දෙක විතරක්. ඇයි එතකොට මේක? ඇයි මේක ගන්න නැත්තේ? හරි සරලයිනේ මේ north to south තමයි හැමතිස්සෙම අපේ magnetic field එක තියෙන්නේ. බලන්නකො මේ magnetic field direction එකට අපේ current flowing direction එක මොකක්ද වෙලා තියෙන්නේ? perpendicularද? නෑ parallel. current flowing direction eකට magnetic field එක parallel වෙච්ච ගමන්ම මොකද්ද තියෙන case එක? ඉතින් ඒකත් එක්ක force එකක් හැදෙන්නේ නෑ. එහෙනම් ඒ පැරල අපිට අත්හැරින්න පුළුවන්. right. දැන් අපි මෙතන බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. මේ මෙතන හිතන්නයි යන්නේ. left hand එක ගත්තා. magnetic field එක මේ පැත්තට තියෙන current එක මේ පැත්තට තියෙන right. downward force එකක් එන්නේ. මෙතනින් හිතන්නකෝ. මේ අපේ north to south තියෙන magnetic field එක කරන්ට් එක මේ පැත්තට අප්වර්ඩ් ෆෝර්ස් එකක් එන්නේ right ඒ කියන්නේ මෙන්න මේක මෙන්න මේ විදිහට තියෙන එක right මෙන්න මේ විදිහට කැරගෙනවා ඔන්න දැන් කැරකුණා right ඔන්න දැන් 180 වලින් කැරකිලා තියෙන්නේ right මේ පැත්තට තමයි ඩිරෙක්ෂන් එක තිබ්බේ දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා බලන්න right දැන් ආයෙත් අපි මේකට දාලා බැලුවම මේ magnetic field මේ පැත්තට කරන්ට් එක මේ පැත්තට right downward direction එකට තමයි force එක තියෙන්නේ මෙතනට දාලා බලමු අප්වර්ඩ් ඩිරෙක්ෂන් එක තමයි ෆෝර්ස් එක තියෙන්නේ. දැන් තාමත් මේක කරගෙන්නේ මෙන්න මේ පැත්තටම තමයි. මාර නියමයිනේ. දැන් අන්න අපිට ඕනි වෙච්ච විදිහටම එකම පැත්තට මේක රොටේට් වෙනවා. මේ එකම පැත්ත රොටේට් වෙන්න පුළුවන් උනේ මොකක් නිසාද? අපේ කරන්ට් ෆ්ලෝවින් ඩිරෙක්ෂන් එක අපි චේන්ජ් කරපු නිසා. කවුද මේක චේන්ජ් කරලා දෙන්නේ? හරිම සරලයි. මෙන්න මේක චේන්ජ් කරලා දෙන්නේ මෙන්න මේ පාර්ට් එක. මෙන්න මේ පාර්ට් එක බ්‍රෂ් රින්ග්ස් උයි බ්‍රෂස් උයි මෙන්න මේ ස්ප්ලිට් රින්ග්ස් උයි දෙන්න එකතු වෙලා හැදිච්ච තැනින් තමයි මේක මෙන්න මේ කරන්ට් එක අපිට කරන්ට් ෆ්ලෝවින් ඩිරෙක්ෂන්ස් චේන්ජ් කරලා දුන්නේ. මේකට අපි කියනවා මොකද්ද? කමියුටේටර් කියලා කියනවා. කමියුටේටර් කියලා කියනවා. කමියුටේටර්. right කමියුටේටර් කියන්නේ අයියාට එයානේ කමියුනිකේට් කරන්නේ. කවුරුවටද කමියුනිකේට් කරන්නේ? මෙන්න මේ ආමේච් එකයි අපේ එක්ස්ටර්නල් සර්කිට් එක අතර කමියුනිකේෂන් එක කරලා දෙන්නේ එයා. ඒක නිසා අපි යාට කියනවා හරි ලස්සනම කමියුටේටර්. that's it DC motor ඉවරයි. DC motor ඉවරයි. මේකේ මොකද්ද වෙන්නේ? මේක වෙන්නේ ඉලෙක්ට්‍රික් එනර්ජි එක වෙනස් වෙනවා මොකටද
මෙකැනිකල් එනර්ජි වලට ඉලෙක්ට්‍රිකල් එනර්ජි එක කෙලින්ම කන්වර්ට් වෙලා තියෙනවා මෙකැනිකල් එනර්ජි වලට. සරලයි. ඕක තමයි DC මෝටර් එක. රයිට්. ඒක ඉවරයි. එහෙනම් ඔන්න අපේ මයික් එක වැඩනේ තාම. රයිට්. දැන් ඔන්න එහෙනම් ඔතනින් අපි වැඩේ ඉවරයි. මොකද්ද මේ? force acting on a current carrying conductor placed in a magnetic field කියන concept එක ඉවරයි. ඔන්න දැන් අපි යනවා ඊළඟ concept එකට අපේ මොකක්ද ඒකේ නම electromagnetic induction කියන part එකට යන්න. මොකද්ද electromagnetic induction? Let's see. මොකද්ද මේ concept එක? අලුත් දෙයක්ද? අමුතු දෙයක්ද? නෑ. ලොකු අමුත්තක් නෑ ඉතින්. අපි කලින් කතා කරපු එක අනිත් පැත්ත. මේ වෙලාවේ මොකක්ද වෙන්නේ? මේ වෙලාවේ අපි force එකක් දෙනවා. force එකක් දෙනවා කියලා අපි දැන් හිතමු අවුලක් නෑ. අපි force එකක් දෙනවා. ඒකත් එක current එකක් induce නෑ. අතන force එකක් නෙමෙයි දෙන්නේ. සරල කතාවක් තියෙන මේ electromagnetic induction මහා අමාරු කතාවක් නෙමෙයි. electromagnetic induction එකේදී current එකක් induce වෙනවා. මුලින් මේක තේරුම් ගන්නකො. electromagnetic induction එකේදී current එකක් induce වෙනවා. current එකක් induce වෙන්න ඕනි එකම එක දෙයයි. මේ motion එකද relative motion ද ඔය කතාව මුකුත් හිතන්න එපා. current flowing current එකක් induce වෙන්න ඕනි එකම එක දෙයයි මොකද්ද? magnetic field එක change වෙන්න ඕනි. හරි conduct එකට දැන් magnetic field එක definitely change වෙන්න ඕනි. ඔච්චරයි. හරිම සරලයි. දැන් හිතන්නකො මේක magnet එක කියලා. මේ කිව්වේ මොකද්ද කියලා බලන්න. this is a magnet and this is a conductor. මේ බලන්න. ඔන්න දැන් මේක තියෙනවා. මෙහෙම තියෙද්දි මෙයාට magnetic field එකක් තේරෙනවද? Definitely yes. මේක magnet එකක් නම් magnet එකේ magnetic field එක definitely conduct එකට දැන් දැනෙනවා. වැඩක් නැහැ දැනුණාට. වෙනස් වෙන්න ඕන. ඔන්න දැන් මම මේ conduct එක චුට්ට move කරනවා. මොකද්ද වෙන්නේ? එයාට දැන් magnetic field එක වැඩි වේද අඩු වේද? නිකන් පොඩ්ඩක් හිතන්න magnetic field එක කියන්නේ නිකන් අපි හිතමු. එයාගේ power එක ලං වෙන්න වැඩි දුරට යද්දි අඩු වෙනවා. එහෙනම් මේ magnetic field එක යාට දැනෙන magnetic field එක ඔන්න අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ change එකක්ද? Oh yes. ඔව්. magnetic field එක වෙනස් වෙනවා කියන්නේ ඒක change එකක්. sorry. අඩු වෙනවා කියන්නේ ඒක change එකක්. magnetic field එක change වෙනවා කියන්නේ ඔන්න current එකක් induce වෙනවා. ඔන්න දැන් දුරට යද්දි magnetic field එක වෙනස් වුණා. ඒකත් එක්ක current එකක් induce වුණා. දැන් මම දුර තියන් ඉන්නවා. වැඩක් තියෙයිද? නැහැ. ඇයි ඒ? magnetic field එක change වෙන්නේ නැහනේ. magnetic field එක change වෙන්නේ නැහැ කියන්නේ වැඩක් නැහැ. magnetic field එක change වෙන්න ඕන. හරි? magnetic field එක change වෙන්න ඕනේ මෙයාට current එකක් induce වෙනවා. දැන් මම ලං කරනවා. එතකොට magnetic field එක වැඩි වෙනවා. ඔන්න magnetic field එක වැඩි වෙද්දිම current එකක් induce වෙනවා. මේ එළියට යද්දි current එක එහාට යද්දි magnetic field එක අඩු වෙනවා current එකක් induce වෙනවා. ළඟට එද්දි magnetic field එක වැඩි වෙනවා. ආයෙමත් magnetic field එක change වෙන්නේ current එකක් induce වෙනවා. එතකොට ඔතනදී current එක induce වෙන direction එක වෙනස් වෙනවා. ඔක චුට්ටක් ඔළුවේ තියාගන්න. එතකොට දැන් අපි හිතමුකෝ මේ දෙන්නා move වෙනවා මේ motion එකක් තියෙනවා. හැබැයි මේ දෙන්නාගේ gap එක වෙනස් වෙන්නේ නැහැ. gap එක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ යාට කලින් දැනෙච්ච magnetic field එකම තමයි තාමත් conduct එකට දැනෙන්නේ. ඒතර වැඩක් නැහැ. මොකද conduct එකට දැනෙන magnetic field එක change වෙන්න ඕනේ ඔච්චරයි. හරිම සරලයි. magnetic field එක යාට දැනෙන magnetic field එක change වෙන්නේ නැද්ද? current එක induce වෙන්නේ නැහැ. යාට දැනෙන magnetic field එක change වෙනවද? current එක induce වෙන ඔච්චර හිතන්න තියෙන හරිම සරලයි මේවා. මේ අමාරු parts නෙමෙයි. right. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් dynamo එක ගැන. හරි? මෙන්න මේක තමයි අපි ඇත්තටම මේ current එක හදන method එක. අපි හැම ගොඩක් තැන්වලදී current එක හදන්නේ මෙන්න මේ method එකෙන් තමයි. ඒ කියන්නේ අපි ගත්තොත් අපේ ওই විදුලි බලාගාර තියෙන්නේ. ඔය හැම තැනකදීම අපි ඩයිනමෝ එකක් කරව ගන්න එක තමයි කරන්නේ. එක එක එනර්ජිස් පාවිච්චි කරලා. හරි සරලයි. එතකොට දැන් මේ ඩයිනමෝ එකේ වෙන්නේ මොකක්ද කියලා අපි බලමු. අපි ඩයිනමෝ එක රොටේට් කරනවා. ඩයිනමෝ එක රොටේට් කරද්දී මේ ඩයිනමෝ එක රොටේට් වෙන්නේ magnetic field එක. ඒතර magnetic field එකක ඩයිනමෝ එකට දැනෙන ඩයිනමෝ එක කියන්නේ ඇත්තටම conduct එකක්. ඒතර conduct එකට දැනෙන magnetic field එක change වෙද්දී current එකක් induce වෙන ඔච්චරයි කතාව. right මෙන්න මේ මම ආයේ ඩයිනමෝ එක අඳින්න යන්නේ නැහැ මම ඒකේ වෙන concept එක කියලා දෙන්නම් මම ඩයිනමෝ එකේ තියෙන picture එක පෙන්නන්නම් මෙහෙමම බලන්න මම හිතනවා පේනවා ඇති right ඔයගොල්ලන් පොතේ තියෙනවා බලා ගන්න මේ තියෙන ඩයිනමෝ එකනේ හරි දැන් ඩයිනමෝ එක ගත්තාම බලන්න right මේ හරියට කැමනේ පේන්නේ මේ north pole එකක් තියෙනවා අනිත් පැත්තනේ north pole එක තියෙනවා south pole එක තියෙනවා magnets දෙක මේ magnet එක තියෙන්නේ ඒක මැද්දේ අපිට හම්බ වෙනවා කාවද ඒක මැද්ද අපිට හම්බ වෙනවා ඒක මැද්ද අපිට හම්බෙලා තියෙනවා අපේ රයිට් පොඩ්ඩක් ඉන්න මගේ charging වල පොඩි අවුලක් යනවා විනාඩියක් දෙන්න රයිට් වීඩියෝ එකේ ෆයිනල් පාර්ට් එකේ චුට්ටක් සවුන්ඩ්ස් වල වෙනසක් ඇති මයික් එක පොඩ්ඩක් ගලවන්න උනා ෆෝන් එකේ charge බෑල් නිසා ඒකත් එක්ක රයිට් අවුලක් නැහැ මම පොඩ්ඩක් අපි සද්දෙන් කතා කරලා බලමු ඇහෙනවද මම හිතනවා ඇහෙන ඇති කියලා දැන් මේකේ ගත්තම ආමේෂ එක මම අර ඉස්සෙල්ලා කියාගෙන ආපු එක මේ තියෙන මේ මැද තියෙන ආමේෂ එක right that is the armature
දැන් ගත්තම මේක හරි දැන් මේක වැඩ වෙන විදිය තමයි පොඩ්ඩක් අපි බලන්න යන්නේ බලන්න. දැන් මෙන්න මේ විදියට තමයි ඔය සෙට් එක ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් මේ කියන්නේ මේ විදියට තියෙන අවස්ථාවක්. right? ආමේජ් එක මෙහෙම තියෙනවා. ඊට පස්සේ ආමේජ් එක මේ රොටේට් වෙලා තියෙනවා. මෙන්න මේ විදියට ආමේජ් එක රොටේට් වෙලා තියෙනවා. දැන් මෙතනට ඇවිල්ලා බලන්න ආමේජ් එක මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. ආයෙමත් මෙහෙම වෙලා තියෙනවා. ආයෙ මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඔන්න ඒක රොටේෂන් එක ගැන තමයි කතා කරන්නේ. තව දෙයක් කතා කරන් යද්දි වැඩේ තේරෙයි. මම මුලින්ම මේගොල්ලන්ව චුට්ටක් නේම් කරගන්නම් වැඩේ ලේසි වෙන්න. this is A B C D. මේ රොටේට් කරනාට පස්සේ දැන් මෙහෙම තියෙන එක මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක B වෙනවා, මේක C වෙනවා, මේක D වෙනවා. දැන් A උඩට එන්න ඕන. sorry මෙතන B නේ තියෙන්නේ. මෙතන B, මෙතන A, මෙතන C, මෙතන D. දැන් ආයමත් රොටේට් කරලා තිබ්බම මෙතන A, මෙතන B, මෙතන C, මෙතන D. ආයමත් කලින් එකටම යන්න ඕන. මෙතන A, මෙතන B, මෙතන C, මෙතන D. right. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි දාන්න ඕන මෙතනට right hand rule එක. induce current එක ගැන කතා කරද්දී right hand rule එක දාන්න මම කිව්වද ඉස්සෙල්ලා. ඒතර මෙන්න මේකෙදි අපි පාවිච්චි කරන්නේ මෙන්න මේක තමයි අපේ මේක rotate වෙන direction එක කියලා හිතන්නකෝ. force එක තියෙන direction එක. නැත්නම් දැන් මෙතනදී අපිට හිතන්න පුළුවන් අපේ armature එක rotate වෙන direction එක. මේ force එක ඊට පස්සේ මේකෙන් එනවා අපේ force acting direction කියමුකෝ මේකට force acting direction. then this is the magnetic field direction. සුපුරුදු පරිදි අපේ middle finger එක current එකේ direction එක. right. ඊට පස්සේ බලන්න මේක හරි ඊට පස්සේ මෙතනින් එන්න ඕන මේ බලන්න current එක දැන් ඔන්න යන්න ගත්තා. දැන් මේ බලන්නකෝ දැන් මේක මුලින්ම අපි rotate වෙනවා අපේ පොතේ තියෙන directions වලටම rotate කරමු නැත්නම් කතාව පැටලෙනවා. අපි පොතේ rotate වෙන directions වලටම rotate කරමු. දැන් මේකේ මේ force එක අපි දෙන්නේ මේ පැත්තට. මෙතන force එකක් දෙන්නේ මේ පැත්තට. right. එතකොට බලන්න මේ force එක තියෙන directions බලන්න rotating directions මේ force එකේ directions බලන්න මේ force එක තියෙන්නේ දැන් මේ පැත්තට. අපේ මේ මම රතු පෑනෙන් ඇදලා තියෙන්නේ මේ magnetic field එකේ direction එක. බලන්න මේ force එක ඇට් වෙන direction එක magnetic field එකට මොකක්ද වෙලා තියෙන්නේ? magnetic field එක perpendicular ද? නෑ parallel. parallel නම් force එක induce වෙයිද? නෑ. sorry current එක induce වෙයිද? current එක induce වෙන්නේ නෑ. මම මේ ඔන්න දැන් current එක මේ අඳින්න යන්නේ මෙතන තියෙන graph එකේ. right. current එක අඳින්න යන්නේ මෙතන තියෙන graph එකේ. ඒතර මේක ඇවිල්ලා voltage එකෙන්වත් පුළුවන් current එකෙන්වත් පුළුවන්. right. මේක time එකත් එක තමයි අඳින්නේ. එහෙනම් දැන් මේක start වෙන්න ඕනේ 0 වලින්. ඒ current එකක් නැහැ නෙමෙයි. force එක magnetic field එකට parallel. magnetic field එක perpendicular වුණොත් තමයි මේක මොනවා වෙන්නේද? අපි දැන් මේක දිගටම කතා කරන්නේ මෙන්න මේ පැත්තට rotate වෙනවා කියලා හිතලා. current එක induce වෙන්නේ. අන්න දැන් force එක දෙනවා upwards මෙතන downwards. right. ඒ කියන්නේ මේක upwards force එකක් තියෙද්දි අපිට තේරෙනවා current එකක් ඔන්න දැන් induce වෙන්න ගත්තා. හරි. දැන් අපි ඕනනම් induce වෙන direction එකක් බලමු. මේකේ force එක තියෙන upwards ඊට පස්සේ magnetic field එක තියෙන මේ පැත්තට upwards current එක ඔහාට තියෙන්නේ. එහෙනම් මෙන්න මේ වගේ current එකක් යන්නේ. මෙන්න මේ වගේ current එකක් යන්න ඕන. right. ඒක මම හිතන්නම් positive direction එක කියලා. right. ඒසොට මෙතනින් මම හිතුවා ඔන්න දැන් positive maximum level එකකට ආවා. right. දැන් මෙතන බලන්නකෝ ආයෙත් same scenario නේද? ආයෙත් same scenario. දැන් මෙතන current එක ගිහින් තියෙන්නේ ABCD කියන direction එකට. ABCD කියන direction එක තමයි current එක ගිහින් තියෙන්නේ. පේනවනේ ලිව් එක. right. ABCD කියන direction එක තමයි current එක ගිහින් තියෙන්නේ. දැන් ඔන්න current එක යයිද කියලා බලන්න මේ මෙතන force එක තියෙනවා මේ පැත්තට මෙතන force එක තියෙනවා මේ පැත්තට. ආයෙමත් forces parallel අපේ magnetic field එකට magnetic field එක forces parallel වෙච්ච ගමන්ම current එකක් යන්නේ නැහැ. දැන් මෙතන බලන්න. right. මේ පැත්තට. දැන් ආයෙමත් අපි දාලා බලුවම current එක එන්නේ මෙන්න මේ direction එකටම තමයි. right. හැබැයි දැන් මේ direction එක එකයි වගේ වෙන්නුනට අපි නම් මේ letters එකෙන් බලන්න තියෙන්නේ DCBA direction එකට. ඒ කියන්නේ current එකේ direction එක අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තට යන්නේ නෙමෙයි. දැන් maximum level එකට ආවා. ආයෙ 0 වෙන්න ඕනේ. මෙතන current එකක් නැහැ. මෙතනින් බැලුවම negative direction එකට ඇවිල්ලා තියෙන්න ඕන. පේනවද යටට ගියා කියලා? right. මම පේන මට්ටමකින් නවත්ත ගන්න නැත්නම් පේන්නේ නැති වෙන නිසා ඔන්න ඔය වගේ ආවා. ඊට පස්සේ ආයෙමත් 0 වලට එනවා මෙතනදී. කලින් කතාව තමයි. මෙන්න මේ වගේ current එකකට තමයි අපි කියන්නේ alternative current එකක් කියන්නේ. over the time current එකේ direction එක change වෙලා තියෙනවා. ආයෙ කියන්නේ dynamo එකකින් අපිට එන්නේ alternative current එකක්. AC current එකක් තමයි අපිට dynamo එකකින් ගන්න පුළුවන්. right. ඒකත් පැහැදිලි එහෙනම්.
ඔය තමයි ඩයිනමෝ එකේ සරල කතාව. right ඊට පස්සේ අපිට යන්න පුළුවන් මූවින් කොයිල් මයික්‍රොෆෝන් එක. ඒකත් හරිම පොඩි දෙයක්. මේ ලොකු කතා නෑ, මේ ඔක්කොමගෙම තියෙන චූටි කතා. මූවින් කොයිල් මයික්‍රොෆෝන් එක බලන්න. මූවින් කොයිල් මයික්‍රොෆෝන් එක ගත්තම ඒකේ තියෙන පොඩිම දෙයක්. right moving coil microphone එක බලන්න. moving coil microphone එක ගත්තොත් ඒක කොහොමද ඇඳලා තියන්නේ ඒක. right මෙහෙම අඳින්නම් කොහොමද? මේ microphone එකේ තියෙනවා මේක membrane මේ microphone එකේ. හරි. ඉතින් මෙතන තියෙනවා අපේ magnet එක. මේ magnet එක වටේට තියෙනවා coil එක. right. එතන මොකද්ද වෙන්නේ? අපි කතා කරද්දී ඊට පස්සේ මෙතන මේකත් එක සෙට්ලා තියෙනවා අපේ external circuit එක කොහොම කතාවක් තියෙනවා. right. අපි කතා කරද්දී අපේ sound waves එනවා දැන් මෙතනට. sound waves ඇවිල්ලා වදිනවා අපේ membrane එකේ. membrane එක ඇතුළේ මොන membrane එක vibrate වෙන්න ගන්නවා. membrane එක vibrate වෙද්දී membrane එකත් එක්ක set වෙලා තියෙන මේ coil එකත් vibrate වෙන්න ගන්නවා. coil එක vibrate වෙනවා කියන්නේ මොකද්ද? coil එක back and forth vibration එකක් කියන්නේ අපි හරියට ගත්තොත් මේ coil එකට දැනෙන magnetic field එක මොනවද වෙන්නේ? ඒක change වෙන්න ගන්නවා. coil එකට දැනෙන magnetic field එක change වෙච්ච ගමන්ම අපිට ඔන්න current එකක් induce වෙනවා. මෙතන induce වෙන current එක මොකද්ද? මේක back and forth motion එකනේ. ඉස්සරහට move වෙද්දී එක පැත්තට current එක හැදෙයි. පිටිපස්සට move වෙද්දී තව පැත්තට current එක move වෙයි. current එකක් හැදෙයි. ඒ කියන්නේ මෙතන පොඩි AC current එකක් හැදෙනවා. ඔන්න AC current එක තමයි අපි ගිහිල්ලා speaker එකට දෙන්නේ. ඒතර speaker එක වැඩ වෙනවා. ඕක තමයි කතාව. අපේ microphone එකේ speaker එකේ තියෙන concept එක ඕක තමයි. ඒතර මෙතන හැදෙන්නේ AC current එකක් shooting. හරිනේ. කතාව පැහැදිලි කියලා මම හිතනවා. ඊට පස්සේ ආයමත් ඔය concept එකෙන් පාවිච්චි කරනවා bicycle dynamo එකේ. bicycle dynamo එකේ නිකම්ම යට කෑල්ල විතරක් ඇන්දොත් මෙන්න මෙතනින් පොඩි නිකන් දැසි දෙති ටිකක් රෝදෙට වදිනවා. ඊට පස්සේ මේක එනවා. මෙතන තියෙනවා magnet එක. right magnet එක තියෙනවා මෙතන මැද්දේ. ඊට වටේ තියෙනවා coil එක. ඉතින් මේ magnet එක කරගෙන ගන්නවා. මේකත් ඒ magnet එක කරගෙන ඒතර coil එකට දැනෙන magnetic field එක වෙනස් වෙනවා. ඒකත් ඒ current එක induce වෙනවා. එතකොට bike එකේ අර light එක පත් වෙනවා. light එක dim වෙපිනේ පත් වෙන්නේ. දැකලා ඇති. ඒකට හේතුව AC current එකක් හැදෙන නිසා. right මාරම සරලයි. ඔතනින් ඉතින් අපේ current induction උත් ඉවරයි. ඊට පස්සේ transformers වලට යන්න පුළුවන්. transformers අපි new episode එකක් විදියට, කියන්නේ අපි අලුත් part එකක් විදියට තව වීඩියෝ එකකින් අදම වැටේ. ඒකත් බලන්න. right thank you. වැඩ ටික කරගන්න තව සතියක් වගේ තියෙන්නේ. මම පුළුවන් තරම් පොඩියට දැම්මා. අපිට සාමාන්‍යයෙන් හරි time එක මම දාලා තියෙන 32යි ගිහින් තියෙන්නේ. පොඩි වෙලාවක් ඇතුලේ වැඩේ complete කරා. විනාඩි 32කින් magnetism full part එක ඉවරයි. මේ transform part එක දාන්න. right එහෙනම් වැඩ ටික කරගන්න ගැම්මේ. god bless you.